ඔන්න අද ඔයාලා හැමෝගෙම ප්‍රශ්න වලට උත්තර අරගෙන තමා මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් මේ A level exam එකට අන්තිම මාස දෙකනේ. ඉතින් මම දන්නවා පෞද්ගලිකව ගොඩක් ළමයි බය වෙන මාස දෙකක් තමයි කියලා මේක. නිසා මම මේ වීඩියෝ එක කරනවා. මේ වීඩියෝ එක මම විනාඩි 30කට වඩා කරන්නේ නැහැ. හැබැයි මම කියලා දෙන්න ඕන උපරිම දේවල් ටික ඔයාලට කියලා දෙනවා. ඒක නිසා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඔයාලගේ ප්‍රශ්න ඔක්කොටම මේක අනිවාර්යයෙන්ම උත්තර තියෙනවා. වීඩියෝ එක හදන්නේ මෙන්න මේ ප්‍රධාන කොටස් 6 ඔයාලට කියලා දෙන්න. පළවෙනි එක තමා අපි පාඩම් කරගෙන යන්න ඕන වගේම අපි පරණ පාඩම් ආයෙ රිපීට් කරගෙන යන්න ඕන වගේම දැන් ක්ලාස් වල උගන්වන දේවල් ආයෙ බලාගෙන යන්න ඕන. දෙවැනි එක තමයි අපි පාස් පේපර්ස් කරන්න ඕන වගේම මාකින් ස්කීම් එක තමන්ගේ පාස් පේපර් එක සංසන්දනය කරලා බලන්න දැනගන්න ඕන. තුන්වෙනි එක තමයි පේපර්ස් කරන්න ඕන. හතරවෙනි එක තමයි වැදගත්ම එක අනිවාර්යයෙන්ම බලන්න අපි අපේ කාලය මැනේජ්මන්ට් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපිට හම්බෙන සීමිත කාලය අපි මේ මාස දෙකේ උපරිම ප්‍රයෝජන ගන්න ඕන. පස්වෙනි එක තමයි self study කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා තනියම පාඩම් කරගන්න දැනගන්න ඕන. හයවෙනි එක තමයි අනෙකුත් නොයෙකුත් දේවල් ඔයාලා අහුව ඔක්කොම ඒ කියන්නේ පාඩම් කරාට මතක නැහැ, නිින්ද යනවා, ඇහැරෙන්නේ, ඔන්න ඔය වගේ ප්‍රශ්න කෝටියයිනේ. ඔන්න ඔය ටික තමයි මම අන්තිමට කියන්නේ. හරි. ඔන්න අපි පළවෙනි එකට යම්. පළවෙනි එක මම කිව්වේ මොකද්ද? අපි කලින් කරපු පාඩම් බලන්න ඕන වගේම දැන් කරන පාඩම් ආයෙ බලාගෙන යන්න ඕන කියන එක. ඉස්සෙල්ලම ඔයාලා කොහොමද මේ පහුගිය පාඩම් බලාගෙන යන්න ඕන කියන එක මම කියන්නම්. හරිද? දැන් උදාහරණයක් විදියට ඔයාලා පාඩම් කරන්න ඕන මෙන්න මේ විදියට. හොඳට අහගන්න. අපි 12 වසරේ පාඩනුයි 13 පාඩමුයි දෙකම එක සතියට අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා සතියට හැම සබ්ජෙක්ට් එකකම පාඩම් දෙක ගානේ රිපීට් කරගෙන යන්න ඕන අනිවාර්යයෙන්. මේ කියන 12 වසරේ එක පාඩමයි 13 වසරේ එක පාඩමයි. එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම මාසයක් යනකොට ඔයාලා හැම පාඩමක්ම රිපීට් කරගෙන ඉවරයි. දැන් උදාහරණයක් විතර ගත්තොත් මම ගන්නවා ඉකෝන්. ඉකෝන් වල ඔයාලා මේ සතියේ ඔන්න අපි හිතමු නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර ඒ පාඩම දින පළවෙනිම පාඩම. හරිද? පළවෙනි පාඩම ඔයාලා මේ සතිය බලාගෙන යනවා. ඒ වගේම ඔයාලා ඉකෝන් වල ඒ පාඩම බලා ගන්න ගමන් 13 වසරේ තියෙන පළවෙනි පාඩම. ඒ කියන්නේ මුදල් හා බැංකු පාඩමත් ඔයාලා බලන්න ඕන. ඒ වගේම ඒක බලලා ඉවර වෙලා ඔයාලා දැනගන්න ඕන දැන් ක්ලාස් එකේ යන පාඩම් ඇති. ගොඩක් දුරට ආර්ථික වර්ධනය හා සංවර්ධනය, දරිද්‍රතාව ඔන්න ඔය පාඩම් වගේ තමයි මේ කාලේ වෙනකොට ක්ලාස් වල යන්නේ. අන්න ඒ පාඩම් ඔයාලා අනිවාර්යයෙන්ම එදිනෙදා ගෙදර ඇවිල්ලා බලන්න ඕන අන්න ඒ පාඩම්. හරිද? එතකොට ඔයාලා එදිනෙදා ක්ලාස් එකේ උගන්වපුවා මේ පාඩම් කරන්න ඕන වගේම ඔයාලට නිවාඩු දවසක් හම්බුන ගමන්ම ඔයාලා අර වගේ 12 වසරෙන් පාඩමයි 13 වසරෙන් පාඩමයි රිපීට් කරගෙන යන්නම ඕන. මොකද ඔයාලට නිතර බලන්න තමයි මතක හිටින්නේ. accounting ගැන කිව්වොත් accounting මම කියන්නේ පොත් පෙළගෙන පොත්වල තියෙන ගණන් හදනවයි කියන එක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. හරිද? accounting ඔයාලා අනිවාර්යයෙන්ම වෙනස් විදිය ගණන් හොයාගෙන හදන්න ඕන. මම නම් ගොඩාක්ම මේ කාලේ වෙනකොට accounting වල කරේ පළාත් පේපර්, මොඩල් පේපර්ස් වගේ දේවල් හොයාගෙන කරන්න අනිවාර්යයෙන්ම accounting ඔයාලට පුළුවන් තරම්. ඔයාලා ටාගට් එකක් දාගන්න මෙන්න මේ සතියට මම මේ පාඩම් දෙකෙන් මෙච්චර ගණන් හදනවා. මේ සතියට මම මෙන්න මේ accounting paper ටික කවර් කරගන්නවා. අන්න එහෙම කියලා ඉකෝන් බිස්නස් දෙක කරන විදිහට accounting කරන්න බැරි කියලා තේරෙනවනේ. අන්න අය වගේ accounting ටික ඔයාලා කවර් කරගන්න ඕනේ. එතකොට accounting ගණන් හදනකොට අනිවාර්යයෙන්ම ඔයාලගේ ඉස්සරහ තියෙන්න ඕන ඔරලෝසුවක්. හරිද? ඒ කියන්නේ ටයිමින් බලාගෙන ගණන් හදන්න ඕන. නැත්තම් ඔයාලට ටයිමින් චුට්ටක්වත් එහා මෙහා වුණොත් ඔයාලගේ රිසල්ට් එක උඩු යටි කිරු කරන්න පුළුවන්. මොකද ඉදර කරන පේපර් එකක් පැය 3කට ටයිමින් කරලා කරන්න එපා. මොන පේපරයක්වත් පැය 3ක් ටයිමින් තියලා කරන්න එපා. අනිවාර්යයෙන්ම පේපර් එක කරනකොට පැය 2කමාරක් ටයිමින් තියලා කරන්න. මොකද ගෙදර පසුබිමයි අපි විභාග ශාලාවට ගියාම ඒ පසුබිමයි වෙනස්. ඒක නිසා අනිවාර්යයෙන්ම accounting ගණන් හදනකොට ඔයාලා ගන්න වෙලාව පේපර් එකට යන වෙලාවට වඩා අඩුවෙන් ගන්න හැමතිස්සෙම බලන්න ඕනේ.
දෙවනියට කියන්න හදන්නේ විශේෂම දෙයක් ගැන ඒ තමයි පාස් පේපර්ස් කරන්නේ කොහොමද කියන එක. ඔයාලට පාස් පේපර්ස් කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. හරිද? පළවෙනි එක තමයි පාස් පේපර් එක අපිට සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන්. දෙවැනි එක තමයි පාඩමින් පාඩමට පාස් පේපර්ස් කරන්න පුළුවන්. මම මේ දෙක වෙන වෙනම කියවිය මම ඔයාලට කියලා දෙන්න. හරිද? පාඩමින් පාඩම ඔයාලා පාස් පේපර්ස් කරන්න මෙන්න මේ කාල වෙනකොට ඔයාලා ටිකක් පරක්කු වෙලා වැඩි. හරිද? හැබැයි අතාරින්න එපා ඔයාලට අමාරු පාඩම් තියෙනවා නම්. ඒ කියන්නේ අමාරු පාඩම් කියන්නේ ඔයාලට මැනේජ්මන්ට් මොකක් හරි පාඩමක් අමාරුයි. අපි හිතමු ඔයාලට අලෙවිකරණ පාඩම අමාරුයි. නැත්තම් අපි හිතමු ඔයාලට ඉකෝන් වල මොකක් හරි මුදල් හා බැංකු පාඩම අමාරුයි. ඇකවුන්ටිං වල ලාභ අරමුණු කරනකොත් සංවිධාන පාඩම අමාරුයි. ඔයාලට අන්න එහෙම අමාරුයි කියලා හිතන පාඩමක් නම් ඔයාලා අර විදියට ඒ සතියේ පාඩම් කරා ඔයාලට පුළුවන් ඒ පාඩමින් තියෙන පාස් පේපර්ස් ඔක්කොම ටික කරලා ඉවර කරගන්න. දැන් ඔයාලට කරන්න තියෙන්නේ පාස් පේපර්ස් ෆුල් පේපර්ස් කරන එක. අනිවාර්යෙන්ම ඔයාලා ෆුල් පේපර්ස් කරනවා නම් මොන සබ්ජෙක්ට් එකේ වුණත් ටයිමින් තියලා කරන එක තමයි වැදගත්ම. හැබැයි මම දන්නවා මේ කාල වෙනකොට ඔයාලට ටයිමින් තියලා පේපරයක් පැය 5ක් ලියන්න තරම් කාලයක් නැහැ කියලා. හරිද? හැබැයි ඇකවුන්ටිං වල අනිවාර්යෙන්ම ඔයා පේපරේ ටයිමින් තියලා කරන්න ඕන. මොකද මම ඔයාලට කලින් ඒක හේතුව කිව්වා. මොකද ඇකවුන්ටිං වල අපිට වෙලාව කළමනාකරණය කරගන්න එක හුඟක්ම වැදගත්. දැන් බිස්නස් ඉකෝන් වගේ නම් ඔයාලට පුළුවන් ඔයාලා පේපරේ අතර ගත්තා ඔයාලා කටින් උත්තරේ කිව්වා. අන්න ඒ කියන උත්තරේ මාකින් එකේ තියද බැලුවා. කටින් උන මාකින් එකේ ඔයාලගේ කටින් කියවුන දෙයක් නැත්තම් ඔයාලට පුළුවන් ලියලා වැරද්ද හදාගන්න. ඒ වගේම ඔයාලා පාස් පේපර්ස් ලියපු නැති කෙනෙක් නම් මේ කටින් කිය කරන එක කරන්න යන්න එපා. මම ඒක කිව්වේ හොඳට වැඩ කරගෙන ආපු ළමෙක්ට ඔයා පාස් පේපර්ස් ලියපු නැති ළමෙක් නම් අනිවාර්යයෙන්ම අන්තිම අවුරුදු 4වත් පාස් පේපර්ස් ටික මේ දැන් ඉඳන්වත් ලියන්න පටන් ගන්න වගේම ඒවා මාකින් එක චෙක් කරගන්න ඕන. හරිද? මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ තියෙන්නේ වෙනවත් දන්නේ ඔයාලට මම කරපු පාස් පේපර්ස් ටික. හරිද? මෙන්න මේ ගොඩවල් දෙකේ තියෙන්නේ මම පාස් පේපර්ස් කරපුවා. මම ටිකක් හොයාගත්තා. මෙතන තියෙන්නේ මම ෆුල් පාස් පේපර්ස් කරපුවා. මෙතන තියෙන්නේ මම පාඩමින් පාඩම කරපුවා. දැන් මම ඒවයින් ටිකක් ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ ෆුල් පාස් පේපර්ස් කරනකොට ඔයාලා කරලා විතරක් මදි. මේ වගේ මාක් කරගන්න ඕන. ඒ කියන්නේ ඔයාලට වැරදෙන ඒවා පේපර් එකේ අනිවාර්යයෙන්ම මාක් කරගන්න ඕන. මාක් කරගන්න වගේම ඔයාලට මොනවා හරි වැරදිලා තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම හරි ගස්ස ගන්න ඕන. මම නම් ලකුණු පවා දාගෙන තියාගන්නවා. තියාගෙන ඉවර වෙලා පස්සේ අනිවාර්යෙන්ම මම මේ වැරදි ටික හදා ගන්නවා. මේ තියෙන්නේ මේ විදිහට ෆුල් පාස් පේපර්ස් කරපුවා. අනිවාර්යෙන්ම ඔයාලට මොකක් හරි දෙයක් වැරදුනා නම් ඒක හයිලයිට් කරගෙන තියාගන්න. නැත්තම් ඔයාලට පුළුවන් වෙනම පොතක ඔයාලට අවශ්‍ය නම් ලියා ගන්න. එතකොට ඔයාලට විභාගෙට යන්න කලින් ඒ හයිලයිට් කරපුවා වෙනම පොතක ලියපුවා ඔයාලට එකින් එක බලා ගන්න පුළුවන් වෙනවා. මේ වගේ අමාරු තැනක් තියෙනවා නම් ඔයාලට හයිලයිට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තේ තියෙන්නේ මම එකින් එක පාඩමින් පාඩම කරපු පාස් පේපර්ස්. මේ මම මැනේජ්මන්ට් පාඩම් අමාරුයි කියලා අමතක වෙනවා වගේ නිසා මම මැනේජ්මන්ට් පාඩම් වලින් සම්පූර්ණයෙන්ම පේපර් කරලා තියෙනවා. ඒ කරලා තියෙන්නේ නිකන් නෙවෙයි මම ප්‍රශ්නේ ලියලා කරලා තියෙනවා. හරිද? මේ ඒව තියෙන්නේ පොඩ්ඩක් අවුලලා තියෙන ඊළඟ රජය හා ව්‍යාපාර වලින් මම මුල් කාලේ කරලා තියෙනවා. මේ ඔයාලට පේන මේවත් මම හයිලයිට් කරගෙන පිළිවෙලකට කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒවා තව ගොඩක් තියෙනවා ඔක්කොම පෙන්වන්න බැරි නිසා මම මේ ටිකයි අරන් ආවේ. ඊට පස්සේ ඔහොම තව තියෙනවා ගොඩක්ම මේ තියෙන ව්‍යවසායකත්වය පාඩමින් කරපු පාස් පේපර්ස්. පාඩමින් පාඩම අමතක වෙනවා නම් පාස් පේපර්ස් වලට කරන්න පුළුවන්. මම පටලැවිලා තියෙන්නේ මේ සමාජ වාක්‍යයෙන් වලින් කරපුවා. ඔයාලට පේනවා මම ප්‍රශ්නේ පවා තනියම අතින් ලියලා තමයි පාස් පේපර්ස් කරේ. පාඩමින් පාඩම කරනකොට එහෙම කරලා තියෙනවා. ඒ වගේම මට අමතක වෙන පාඩමක් තියෙනවා. මේකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ මම කරපු පේපර්. හරිද? කැලෙන්ඩර් පිටු තියෙන්නේ. ඔයාලට පෙන්නන්නම්. සම්පූර්ණයෙන්ම තියෙන්නේ අන්තිම මාසේ මම ප්‍රශ්න හද කරපු පේපර්. ගණන් ගන්න එපා. කොළ ගොඩක් යන නිසා අන්තිම කාලේ මේවයි ලියලත් වැඩ කරා. මේ තියෙන ඔය මේවා මම මේ ටික ඔයාලට පෙන්නන්න. ඔයාලා මේ කාලේ වෙනකොට වැඩ කරන්න ඕන විදිය නිසා මට වෙලාව තිබ්බ නිසා මට හැඩ වැඩ කර මේව කරන්න වෙලාවක් ඉතුරු වුණා. ඒක නිසා මම ප්‍රශ්න හදලා පාස් පේපර්ස් කරේ. මේ තියෙන්නේ
මේ රක්ෂණීය පාඩමෙන් ආපු හිස්තැන් පුරවන ප්‍රශ්න ඔක්කොම මම හිතන්නේ මේ 2009 බර ගණන් වල ඉඳන් මම මෙතන MCQ ඔක්කොම ලියලිය කරලා තියෙනවා. හරිද? ඔන්න ඔහොමයි පාස් පේපර්ස් කරන්න ඕන. මම හිතනවා ඔයාලට දැන් ඒක තේරෙනවා ඇති කියලා. තුන්වෙනි එක මම ඔයාලට කිව්වේ මොකද්ද? මොඩල් පේපර්ස් කරන එක. ඔයාලට තේරෙනවා ඇති. ඔයාලා 2019 ඉඳන් 2025ට යනකම් පිළිවෙලට පාස් පේපර්ස් කරන් ගිය ළමෙක් නම් ඔයාලට තේරෙනවා එන්න පේපර්ස් ලේසි වෙලා නැහැ, අමාරු වෙලා කියලා. අපි පුළුවන් අමාරුම දෙයට ලේසි වෙලා තමයි විභාගෙට යන්න ඕනේ. ඒක නිසා ඔයාලා පාස් පේපර්ස් කරාම ඔයාලට ඒ පාස් පේපර්ස් සුළුයි ආයෙ ඒවම කරනවා. එතකොට ඒව විතරක් කළා මදි. ඔයාලා ඊළඟට මොඩල් පේපර්ස් කරන්න ඕනේ. එතකොට ඔයාලා ක්ලාස් වල දෙන පේපර්ස් හෝ වේවා මොනවා හරි මොඩල් පේපර්ස් ඔයාලා හොයාගෙන කරන්න. මම කියන්නම් මම පෞද්ගලිකව මේ කාලේ වෙනකොට කරව මොඩල් පේපර්ස් මොනවද කියලා. විදුදෑ එකේ පේපර්ස් ගොඩාක්ම හොඳයි. මම විදුදෑ එකේ බිස්නස් ඉකොන් දෙකම විදුදෑ එකේ පේපර්ස් කරා. මම accounting මොඩල් පේපර්ස් කියලා මම කරේ පළාත් පේපර්ස් ටික. මම විදුදෑ එකේ ස්ට්‍රක්චර් පේපර් ගොඩක්ම කරේ නෑ. ඒක MCQ පේපර්ස් ටික මම ඔක්කොම කරා. ඒ වගේම ඉකොන් එකේ මම මොඩල් පේපර්ස් කියලා කරේ. ඔයාලා දන්නවා ජයවර්ධනපුර කැම්පස් එකේ ඉකොන් පොතක් එවනවා. අන්න ඒකේ පේපර්ස් ටික මම ඔක්කොම කරලා ගියා. ඒකේ ගොඩක් ඒවා එක්සෑම් එකේ අපේ පේපර් එකේ තිබ්බා. ඒ වගේම විදුදය පේපර් වලත් තිබ්බා. ඒ වගේම 2025 අන්තිම මේ පළාත් පේපර් ටික තියෙන දැන් ඔයාලගේ නම් 2026 පළාත් පේපර් ඔක්කොම ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් තරමක් කරන්න හෝ ඔයාලා බලලා අමාරු ඒවා හයිලයිට් කරගෙන හරි කරලා යන්න ඕන. මොකද ඔයාලට අනිවාර්යයෙන් මේක වැදගත්කම තේරෙන්නේ විභාගෙට ගියාට පස්සේ. ඒක නිසා ඔයාලට පුළුවන් තරම් අන්න ඒ වගේ මොඩල් පේපර්ස් කරන්න. ඒ වගේම බිස්නස් කරන ළමයෙක් නම් ආනන්ද මද්දුමගේ සර්ගේ බිස්නස් පොත අරගෙන කියවන්න. ඔයාලා සිලබස් ඉවර කරගෙන තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අරගෙන කියවන්න. මේ තියෙන්නේ මම කරපු මොඩල් පේපර්ස් ටික මම ඉක්මනට පෙන්නගෙන යන්නම්. ඒ වගේම විදුදෑ එකේ පේපර්ස් කරා කිව්ව ඒවත් කරන වගේ මම චෙක් කරගෙන හදාගත්තා. ඒවයි ස්ට්‍රක්චර් පේපර් මම ලියලිය කරේ නැහැ. මේ ඒ වගේ මම පේපර් එක හිතින් කියවලා මට අමාරු තැන් තියෙනවා නම් මම හයිලයිට් කරගෙන ඒ ප්‍රශ්න ආයෙ එක්සෑම් එකට යන්න කලින් බැලුව එක විතරයි මම කරේ. හරිද? ඊළඟට ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි ටයිම් මැනේජ්මන්ට් කරගන්න කොහොමද කියන එක. මම ටයිම් මැනේජ්මන්ට් කරන්න උපරිම පොත් 3ක් පාවිච්චි කරලා තියෙනවා. පොත් 3ක් කියන්නේ මම මේ පොත් 3ේම ලියලා තියෙන මගේ කාලසටහන්. එක පොතක් ඉවරනකොට තව පොතක් තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට අවුරුදු 3ට මම පාවිච්චි කරපු පොත් 3 තමයි මේ තියෙන්නේ. හරිද? ඉතින් ඔයාලට පේනවා ඇති මම කර විදිය මම කියන්නේ. මොකද මට කාගේවත් ප්ලෑන් එකකට වැඩ කරන්න හරිම අමාරුයි. මම කර එක එක අක්කලගේ වීඩියෝ හැම බලලා ඒගොල්ලොන්ගේ අදහසුත් අරගෙන මම මගේ ප්ලෑන් එක හරියට හදාගත්තු එක තමයි කරේ. මම කරේ ඒ කියන්නේ සාමාන්‍ය සතිය යන්නේ සවුන් ඉඳන් ඉරිද වෙනකන්නේ. එතකොට ඉරිද රෑ නිදා ගන්න කලින් මම මගේ සතිය වැඩ ටික ප්ලෑන් කරලා නිදා ගන්නවා. ඔයාලට පේනවා ඇති මම accounting වල මේ ටික කරනවා කියලා ප්ලෑන් කරලා තියෙනවා. මේ 2014 A level MCQ එකේ ස්ට්‍රක්චර් එක. පන්තියේ සර්ගේ පේපර් එක තියරි බලනවා කියලා ගණන් හදනවා කියලා මම ඔක්කොම ප්ලෑන් කරලා තියාගන්න. මේ සතිය මම කරන accounting වැඩ ටික. ඊළඟට මම ඊළඟ පිට ප්ලෑන් කරලා තියෙනවා. ඒ සතිය මම කරන බිස්නස් වැඩ ටික මොනවාද කියලා. මේ පේනවනේ 21 අනිවාර්යයෙන්ම මම කිව්ව සතියකට මම පාඩම් දෙකක්වත් බලාගෙන යනවා කියලා. මේ තියෙන A level structure paper එක MCQ paper එක. එතකොට තියරි පාඩම් කරන්න තියෙන ඒවා. ඒ ඔක්කොම මම අනිවාර්යයෙන්ම කරනවා. ඔයාලට පේනවා ඇති මම එක සබ්ජෙක්ට් එකක් සතියකට කොච්චර වෙලාවක් කරලා තියෙද කියලා. මම accounting නම් සතියකට පැය 15ක් කරලා තියෙනවා. හරිද? ඊළඟට ඒ ගාන අනිවාර්යයෙන්ම මම අනිවාර්යයෙන්ම මැරිලා හරි ඒටි කරලා තමයි නවතින්නේ. බිස්නස් නම් සතියට පැය 18ක් කරලා තියෙනවා. එතකොට ඊළඟට ඇත්තේ ඊළඟ පිටේ ඉකොන් මේ විදේශ විනිමය වෙළඳපොළ බලලා තියෙනවා. අප්ඩේට් දත්ත මම මේ කාලේ ඉඳන්ම බලලා තියෙනවා. ඒ වගේම MCQ කරලා තියෙනවා, ස්ට්‍රක්චර් පේපර් කරලා තියෙනවා. එතකොට ඉකොන් පැය 7ක් විතර මම කරලා තිනවා. මොකද මගේ අර සබ්ජෙක්ට් එකට වඩා ඉකොන් එක උඩ තිබ්බ නිසා මම ඉකොන් වලට අඩුවෙන් තමයි වෙලා වෙන් කරගෙන තිබ්බේ. මම ලකුණු මොකක් හරි සබ්ජෙක්ට් එකකට අඩු වෙන්න ගත්තා නම් මම මේ සබ්ජෙක්ට් එකකට වැඩිපුර වෙලා වෙන් කරා. ඔයාලත් ඒ වගේ අනිවාර්යයෙන්ම ටයිම් මැනේජ්මන්ට් කරගන්න. මම ඒ සතියට ඕන ටික වැඩ ටික එහෙම ලියලා ඉවර වෙලා ඊළඟට මම ඉරිද රැයට කරන්නේ දවසින් දවසේ වැඩ ටික ප්ලෑන් කරගෙන යන එක. ඔයාලට පේනවා
මම දවසින් දවස මෙන්න මේ වැඩ ටික වෙන වෙනම බෙදාගෙන තියෙනවා කියන එක. හරිද? සබ්ජෙක්ට් වලට අදාළ වැඩ ටික ලියාගත්තා. දවසින් දවසේ වැඩ ටික බෙදාගෙන මම වෙන වෙනම ඉවර කළා. ඉවර කරපු වැඩවලට මම හරි දාලා තියෙනවා. මොකක් හරි කරන්න බැරි වුණා නම් මම ඒක ඊළඟ සතිය කළා කවර් කරනවා. එහෙම මම අනිවාර්යයෙන්ම කාලය කළමනාකරණය කරගත්තේ. ඔයාලත් ඒ වගේ ඔයාලා කැමති විදියකට හදාගන්න. මේ නම් මම මුල්ම කාලේ පාවිච්චි කරපු එක. මුල් කාලේ ටයිම් මැනේජ්මන්ට් කරගත්ත විදිය නෙමෙයි මම අන්තිම මාස දෙක වෙනකොට මේව කරේ. ඒ විදියට ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ වෙලාව හිතින් කළමනාකරණය කරන්න යන්න එපා. පොතක ලියලා පිළිවෙලට ඒ දේවල් කරන්න. මොකද අපි පොඩ්ඩක්වත් තමන්ගේ වෙලාව මිස් වෙන්න දෙන්න එපා. හැම එකම අපි කරගන්න ඕන. මොකද අපි හිතින් මොකක් හරි කළමනාකරණය කරගන්න ගියොත් අපි ආස දෙයට තමයි අපේ අවධානය වැඩිපුර යන්නේ. වැඩිපුරම යන්නේ. ඒක නිසා අපි ආස සබ්ජෙක්ට් එක විතරයි ඊට පස්සේ කරන්න ගන්න. ඉකෝන් පැත්තක දාලා ඔයාලා ආස බිස්නස් නම් ඔයාලා එක දිගට බිස්නස් විතරක් කරන්න යනවා. එහෙම කරන්න එපා. ඔයාලා ආස සබ්ජෙක්ට් එක විතරක් නෙමෙයි සබ්ජෙක්ට් තුනම බැලන්ස් කරගන්න. වැඩිපුරම කරන්න හොඳම දේ තමයි මෙන්න මේ විදියට ටයිම් මැනේජ්මන්ට් කරන එක. පස්වෙනි එක තමයි මං කිව්වේ self study කරන්න ඕන කියලා. මොකද්ද මෙන්න මේ self study කියන්නේ? ඒක සොයන් අධ්‍යයනය කරනවා කියන එක. මේ කාලේ වෙනකොට ඔයාලා ක්ලාස් වල සිලබස් ඉවර කරගෙන තියෙනව නම් මම කියන්නේ ඔයාලා සතිය දවස් 7ෙම පන්ති යන්න කියලා. පන්තියක උගන්වන එකක් අහන් ඉදිය කියලා ඔයාලට තැනකට ඒ කියන්නේ ඔයාලට හොඳ ලකුණකට යන්න බෑ. ඒක ඔයාලට තේරෙනවා. ඔයාලා හැමතිස්සෙම බලන්න ඕන ගෙදර ඉඳගෙන ඔයාලට වැඩ කරන්න තියෙන කාලය උපරිම වැඩි කරගන්න. මම මේ කාලේ වෙනකොට නම් මම පුළුවන් තරම් ළඟ පන්ති වලට ගියා. මට මතකයි මම මාත්‍ර ක්ලාස් වලට ගියා. මම මගේ accounting ක්ලාස් එක පවා ඒ සර්ගෙම ක්ලාස් එකට මම අකුරැස්සේ ගියා. මොකද මට වෙලාව ඉතුරු කරගන්න ඕන නිසා. අන්න ඒ වගේ ඔයාලා ගොඩාක් දුර ක්ලාස් වලට යන ළමයි ඉන්නව නම් ඔයාලා පුළුවන් තරම් ඔයාලගේ වෙලාව ඉතුරු කරගන්න ඔයාලට හොඳටම පුළුවන් පාඩමක් ආයෙ සර් කරනවා. ඔයාලා හොඳටම පුළුවන් පාඩමක් ඔයාලා පාස් පේපර්ස් ටිකක් කරලා ඉවරයි. ක්ලාස් එකෙත් ඒ පාස් පේපර්ස් ටිකම කරනවා. ඔයාට ෂුවර් ඔයාලා විශ්වාසයි මම 100%ක් මේක හරියට කරගෙන කියලා. අන්න එහෙමනම් අන්න ඒ වගේ දවසකට ඔයාලා ක්ලාස් එකකට ගිහින් ඔයාලගේ වෙලාව නාස්ති කරන එක ඇත්තටම අපරාධයි. ඔයාලා ගෙදර ඉඳගෙන තනියම ඔයාලට මොකක් හරි බැරි පාඩමක් තියෙනවා නම් අන්න ඒව YouTube එකෙන් බලලා ඒ වගේ මේවෙන් ෂෝට් නෝට් ගහලා පේපර්ස් හදාගෙන අන්න ඒව කරන්න ඕන. හරිද? මේ දවස් ටිකේ ගොඩක්ම ඔයාලා වෙන ගමන් බිමන් අඩු කරගෙන මම කියන්නේ කොහෙවත්ම යන්න එපා. වෙන ගමන් බිමන් අඩු කරගෙන ගෙදරට වෙලා ඔයාලා තනියම පාඩම් කරන කාලය වැඩි කරගන්න. ඔයාලා එළිය වහන් වල පන්ති වල ඉන්නවට වඩා ඔයාලා පාඩම් කරන කාලය පුළුවන් තරම් වැඩි කරගන්න කියලා තමයි කියන්නේ. අන්තිමට උත්තර දෙන්නම් ඔයාලට තියෙන අනිත් ප්‍රශ්න. පළවෙනි එක තමයි පාඩම් කරාට මතක හිටින්නේ නැහැ කියන එක. මම හැමතිස්සෙම කියනවා පාඩම් කරාට මතක හිටින්නේ නැහැ කියන එක හිතට අරන් පොත අතට ගන්න එපා. එතකොට කොහොමත් පාඩම් කරාට මතක හිටින්නේ නැහැ. මොලේට පණිවිඩය ගිහින් ඉවරයි. අපෝ මම නම් මේක මලප්පිරියයි පාඩම් කරාට මතක හිටින්නේ නැහැ කියලා. ඔයාලා ඔළුව හදාගන්න. ඔයාලා පාඩම් කරන හැමදේම මට මතක හිටිනවා කියලා හිතන් පොත ගන්න. පාඩම් කරනකොට ඒක හරි විදියට කරන්න. ඇඳ උඩ ඉඳන් රෙද්දක් ඔළුව ඉඳන් පොළවගෙන උදේ ඉඳන් රෑ වෙනකන් කියවට පාඩම් කරන එක මතක හිටින්නේ නැහැ කොහොමද? ඔයාලා වෙනවා මේසෙකට ගිහින් ඒ මේසෙ පිළිවෙලකට හදාගෙන ළඟින් වතුර එකක් බොනවා වතුර එකක් තියාගෙන ෆෝන් පාවිච්චි කරනවා නම් ඒ දේවල් පැත්තකට දාලා අන්න එහෙම ඔයාලා අනිවාර්යයෙන්ම මේ පාඩම් කරනකොට ඒක පිළිවෙලට කරන්න. ඒ වගේම ඔයාලා පාඩම් කරන විදියක් ඇති. සමහරුන්ට හිතින් පාඩම් කරනක මතක හිටින්න පුළුවන්. දැන් මම නම් මට හිතින් පාඩම් කරන්න බෑ. මම මේ ඔයාලට මොනවා හරි කියලා දෙනවා වගේ පාඩම් කරන එක මම කාට හරි කියලා දෙනවා වගේ පාඩම් කරනවා. සමහරුන්ට ඇති ලිය පාඩම් කරන්න ඕනයි. සමහරුන්ට ඇති ඇවිද පාඩම් කරන්න ඕනයි. එතකොට ඔයාලට පෞද්ගලිකව පාඩම් කරනක මතක කොහෙමද? අන්නේ විදියට පාඩම් කරන්න. මතක හිටින්නේ නැහැ කියලා ගන්න. ඔයාලට මතක හිටින්නේ නැති මොකක් හරි කවුණක් තියෙනවා නම් ආයෙක හැමදාම උදේ හවස බලන්න. සතිය දවස් 5ෙන් බලනකොට ඔක මතක හිටිනවා. හරිද? මොකක් හරි නෝට්බුක් එකක නෝට් කරගන්න. නැත්නම් ගෙදර පිටියේ හරි ගහගෙන තියාගන්න. අමතක වෙනවයි කියලා දෙයක් නැහැ. ඊළඟට නිින්ද යන එක සාමාන්‍ය මේ කාලේ වෙනකොට නිින්ද යන එක සාමාන්‍ය. ඔයාලා අනිවාර්යයෙන්ම පැය 4ක් හෝ පැය 5ක් නිදා ගන්න ඕනේ. මොකද එක්සෑම් එක ලඟ වෙලා ඔයාලා ලෙඩ වෙන්න ගන්නව නැත්නම්. හරිද? නිදිමානවයි කියන එක නම් කරන්න මේපා. ගොඩක් පැය ඒ කියන්නේ උඩරිම පැය 4ක් හෝ 5ක් ඔයාලගේ නිින්ද ගන්න ඕන. මොකද විභාගයක් ලඟ වෙනකොට අපි බය වෙනවනේ. එතකොට බය වුණාට පස්සේ එක එක ලෙඩ හැදෙන්න යනවා. මම නම් ඕන MCQ එක දවසේ නිදිමාල වැඩි වෙලා පේපර් එක ලියන්න කලින් මගේ කන බ්ලොක් වෙලා. ඒ කියන්නේ මට සෙම නිසා කිසිම දෙයක් ඇහෙන්නේ. මම
උදේ 10ට පේපර් එක මම උදේ 8ට ගිහින් මෙහෙත් අරගෙන ඇවිල්ලා තමයි පේපර් එක ලියන්නේ. කවදාවත් ඒ වගේ දෙයක් නම් කරගන්න එපා. ඔයාලා උපරිම නිදා ගන්න විභාගයකට කලින් දවසකවත් නිදි මරන්න එපා. හරිද? උපරිම පැය 4ක් හෝ 5ක් ඔයාලගේ නිින්ද ඔයාලා ගන්න. මොකද නිින්ද කියන එකක් අපිට පාඩම් කරන දේවල් මතක හිටින්න අත්‍යවශ්‍යම දෙයක්. තව කට්ටිය අහලා තිබ්බ පැය 7ක් 8ක් වැඩ කරාට ඇයිද කියලා දවසකට. ඔයාලා ක්ලාස් තියෙන දවසක් නම් දවසකට පැය 7-8ක් වැඩ කරාට ඇති. හැබැයි ඔයාලට ක්ලාස් නැති ගෙදර ඉන්න දවසක් නම් දවසකට පැය 15 පන්නලා අනිවාර්යයෙන්ම මේ දවස්වල වැඩ කරන්න ඕන. ඔයාලා පැය 5ක් 6ක් නිින්ද ගන්න. ඉතුරු ඔක්කොගෙම වෙලාවේ ඔයාලා වැඩ කරන්න. ඔයාලා නිදා ගන්න එකත් ඔයාලා කැමති නම් බෙදාගෙන නිදා ගන්න. දවල්ට පැය 2ක් නිදා ගන්නවා. රැයට පැය 4ක් නිදා ගන්න. මේක ප්‍රශ්නයක් නෑ. හරිද? තව සමහර අය අහලා තිබ්බා අක්කා මේ කාලේ ෆෝන් එකක් පාවිච්චි කරාද කියලා. ඇත්තටම මට මේ කාලේ නෙවෙයි එළවල අවුරුදු දෙකකම මම ෆෝන් එකක් පාවිච්චි කරේ නැහැ. මම පාවිච්චි කරේ බටන් ෆෝන් එකක්. මට ක්ලාස් රෙකෝඩින් වල මම අම්මගේ ෆෝන් එක පාවිච්චි කරේ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්න ටික තමයි ළමයි අහලා තිබ්බේ. මම පාස් පේපර්ස් කරන විදිය කිව්වා, මොඩල් පේපර්ස් කරන විදිය කිව්වා, පාඩම් කරන්න ඕන විදිය කිව්වා. වෙන වෙන ගමන් බිමන් තියාගන්න එපා කිව්වා. ওই ටික තමයි ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ. මම හිතනවා මේක ඔයාලට ගොඩක්ම වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලට වෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවා ඉස්සරහටත් වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් අදට මෙච්චරයි. වීඩියෝ එක මම ගොඩක් දිග්ගස්සවන්නේ නැහැ. ඉතින් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.